දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ අය රතු පාට නිසා මිනිස්සු මතයක් හදාගෙන තියෙන ලේ මාපිලා කියන්නේ ලේ උරා බොන සර්පයෙක්. මෙයා සාමාන්‍යයෙන් මාපිලෙක් දැස්ස කරලා ලේ උරා බිව්වොත් අනිවාර්යෙන් මරනවා කියන මේ මනසට දාලා තියෙන්නේ ඒ මේ පණිවිඩය තමයි. එතකොට සමහරවිට මේ සතෙක් කෑවොත් මේ අනුස්සයෙකුට හිතෙන්න පුළුවන් මේ මං කෑවේ ලේ මාපිලේ මම ලේ උරා බීලා මැරෙයිද දන්නේ. ඒ බයට තමයි මැරෙන්නේ. හැබැයි සර්පයාගේ මෙයාගේ කට ඇතුලෙන් බැලුවොත් එහෙම මෙතනින් මේ ඇරලා බැලුවොත් මේ කට්ටියගේ වෙනමස් ග්ලෑන්ඩ් නැහැ. ග්ලෑන්ඩ් එකක් තියෙන්නේ මෙන්න මේ හරියටම මේ ගොඩක් ඇතුලේ. ඒකට කියනවා අපි ඔස්ටෝග්ලයිපස් කියන වර්ගයේ විස දලයක් සහ ඩුවනෝ කියන විස ග්‍රන්ථියක් තමයි තියෙන්නේ. සාමාන්‍ය වෙනමස් උග්‍රෝස් සර්පයෙක් නම් එයාගේ කටේ ඉස්සරහා මෙතනින් තමයි විස දල තියෙන්න ඕන. මේ කට්ටිය ගොඩක් ඇතුලෙන් තියෙන්නේ. අපි වගේ ලොකු කෙනෙකුට දැස්ස කරන්න බෑ ඒක. කියන්නේ පොඩි කුරුල්ලෙකුට ඒ වගේ සතෙකුට තමයි ඇටැක් කරන්න පුළුවන්. දැන් අනිත් එක දැන් මෙයාත් නිතරම මේ අර වගේම තමයි. එයා මාපිලෙක් නම් එහෙම නැත්නම් ගස්වල ඉන්න සර්පයෙක් නම් මේ විදිහට වල්ගෙන් ගැට ගහගෙන තමයි ඉන්නේ. මේ කට්ටියගේ ආහාර වෙන්නේ කුරුල්ලෝ. කුරුල්ලේ පියාඹල යනකොට කෙලින්ම කුරුල්ල අල්ලලා ගන්න පුළුවන්. ඒ තරම් ස්පීඩ් දැස්ස කරනවා. එහෙම නැත්නම් වේගෙන් යන්නේ වවුලෙක් වුණත් අල්ල ගන්න පුළුවන් මෙයාට.